ඇහැලේපොළ නාටකම යනු ශ්‍රී ලාංකික ඉතිහාසයේ නැතහොත් නාටකම් ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් හිමිකරගනු ලබන කලා කෘතියක් වේ. මෙම නාටකම ලාංකීය ඉතිහාසයේ අවසාන රාජධානිය වන උඩරට රාජධානියේ ඇහැලේපොළ ඛේදවාචකය මුල් කරගෙන නිර්මාණය කරනු ලැබුවකි. මන්තුම් බණ්ඩාර සහ ලොකු බණ්ඩාර ඝාතනය කිරීම, පවුලේ සිටි කාන්තාවන් දියයට ගිල්ලා මරා දැමීමත් මෙම නාට්‍යයට පසුබිම් වී ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල නාටකම ලෙසද ඇහැලේපොළ නාටකම හඳුන්වා දෙනු ලැබේ. මෙහි නිර්මාණය කිරීමෙන් ගෞරවය හිමිවන්නේ පිලිප්සිඤ්ඤෝ මහතාටය. ඇතැම් අය පිලිප්සිඤ්ඤෝ මහතා සිංහල නාටකම් කලාවේ නිර්මාතෘවරයා ලෙසද හඳුන්වනු ලබයි. ඔබ දන්නා තවත් තොරතුරු ඇත්නම් ඇහැලේපොළ නාටකම් පිළිබඳ බලයෙන් කමෙන්ට් කරන්න.